වෙනුවෙන් පොළවටා අහස් කුමරා මහා සඳපුරුෂ කතාවස්තුව හඳේහාවට තනිකම වැඩි වෙලා කල්ප කාලයක් තනියෙන් ඉඳලා ඇති වෙලා හඳේහාව කසාද බදින්න තීරණය කළා. දැන් ඒ ගැන හඳ දෙයියන්ට කියන්ටයි කල්පනාව. අනේහාවා හා අත් දෙක උස්සලා හඳ දෙයියන්ට කන්න ලව් කළා. ගොංගඩ කරන්න එපා. ඩියුටිය කර කර නිදාසේ හිටපා. ඉරොදොටු සඳබිඳුවෙන් බලාපොරොත්තු කඩවුණු හාවා මුරණ්ඩු තීරණයක් ගත්තා. ඊට පස්සේ හදලගින් යන වලාකුලකට කතා කළා. මේ වලාකුලත් හිත හොඳ කනබොන වලාකුලක්. හා පංච කල්යාණේම තියෙන්නත් ඕනනේ. කන්‍යාවියක් වෙන්නත් ඕනනේ. හා වැඩේ වුණා කියලා හිතා ගන්නකෝ. අනේ හඳහා වගේ ප්‍රේම දූතයා දැන් හාවියක් හොයාගෙන අහසේ සැරිසරනවා. එතකොට ඌ දකින්නවා සිංහරාජ කැලේ නටනට ඉන්න එන්සී පරපුරේ හැඩකාර හාවියක්. මේ හාවිත් පොළවේ පය ගහලා ඉන්න කැමති එකියක් නෙවෙයි. එයාගේ සිහින කුමාරයා වෙලා හිටියේ හා පරපුරේ මහා හාපුරුෂයා. ඒ හඳහාවා බලාකුලට හාවියගේ හාපෙම තේරුණා. එයා මල් වැස්සක හංගලා හාවියට පණිවිඩයක් දුන්නා. හාවියන්ගේ සිහින කුමාරයා ඒ කියන්නේ හඳහාවා මුළු දිවියටම සුදුසු සහකාරියක් හොයනවා කියලයි ඒ පණිවිඩේ තිබුණේ. Taman කැමතිනම් හා කිව්වා කියලා හඳහාවට කියන්නම් කියලාත් කිව්වා. අනේ මන්දා අම්මලා කැමති නම් තමයි. එහෙම කිව්වම හාවිගේ හද මෝරණ හැටි වලාකුල දැක්කා. හැරෙන තැපෑලෙන්ම හඳ පැත්තට හමාගෙන ආපු හුලකකට හේතු වෙච්ච වලාකුල සඳමහා පුරුෂයා හොයාගෙන ආවා. බාවද මොකොමචන් වැඩි බොස් වැඩේ හරි සාර්ථකයි. නමින් හාස්චර්ය වෙච්ච හාවිගේ රූපේ වර්ණනාවෙන් හඳහාවගේ හද මණ්ඩල හංකිත කැවිලා ප්‍රේමේ මත් වුණා. මෙච්චර කල් තුන් ලෝකෙටම බොරු සීලයක් පෙන්නුවට ආවිගේ රූප ස්වභාව අහලා හඳහාව මත් වුණා. දරදඩු වෙලා නොසලී තිබුණු ඇස්වල ආලන්දගේ රූපේ ෆිල්ම් පෙන්නුවා. මේ විදිහට හතර පයින්ම චූන් වෙච්ච හාවා මේ වලාකොල්ලු එයා හුරුතල්ද දඟද ආට එපා බලන්න ඉති රූපේ බොස්ත විශ්වදෙයි. මහා සඳපුරුෂයා ෆුල් ඕෆ් ඩේ එකක් වටන අමාවක දවසේ සිංහරාජයට බහින්ට තීරණය කළා. මෙත්තාවුන්ට වඩා බලගතු වුණත් අඳහාවට පොළවට එන්ට පැය 4ක් යනවා. යන්නයි එන්නයි පැය 8ක් වෙන් කරාම ආවට ඉතුරු වෙන්නේ පැය 16යි. ඒ ටයිම් ටේබල් එක අතේ තියාගෙන අඳහාවා ප්‍රේමයේ වෙනුවෙන් පොළවට බැස්සා. ආශ්චර්යය මම ඔයාගේ හඳහා අනේ අනේ දුටු ඇසිල්ලේම බැඳුණු හඳහාවිගේ හාවියගේ ප්‍රේමය බලාගෙන ඉඳෙද්දි දලු දාලා මෝරා වැඩෙන්න පටන් ගත්තා. ඩියුටිය අමතක වෙන තරමටම ප්‍රේමයෙන් මත්තුණු හාවා අදිස්සියෙන්ම නිින්දෙන් ඇහැරිච්ච කුළුමීමෙක් වගේ අඳට පැන්නා. එහෙම ආවත් ආවගේ හිත තිබුණේ හාවිය ළඟ. හාවා කල්පනා ලෝකේ අතරමං වෙද්දී ආවාගේ වගේ දෙයියොත් දැනගත්තා. ඔය අතරේ ප්‍රේමයෙන් ආතුර වෙච්ච හාවට එරෙහි නොවන්නට හඳ දෙයියොත් තීරණය කරනවා. ආදරේ කොන්දේසි වෙරයිතයි කියලා ඕෂෝත් කියලා තියෙනවා කෙල්ලේ. ප්‍රේමය නිසා හඳ දෙයියන්ටත් කන්ට්‍රෝල් නැති හඳහාවා ඊළඟ අමාවක දවසෙත් සිංහරාජයට පනිනවා. අනේ හඳහාව නිසා ආවිය අම්මි කෙනෙක් වෙන්න යනවා. ඕනෝකයි ප්‍රශ්නේ. මං ඔයාව තනි කරන්නේ නෑ. love you. මේ දුෂ්කර වෙලාවේ හඳහාව දිහා දෙයියෝ බලනවා. ආවගේ හද මඩලට ගෙන්නලම දෙනවා. ටිකම ටික කාලෙකින් හඳේ හා පරපුරක් බිහි වෙනවා.
කිසිම හතුරෙක් නැති හින්දා හඳ තනි කරම හා රාජධානියක් වෙනවා. දැන් අර මුල් හාවා කොළවට පේන්න හඳේ පෙනී ඉන්නේ පෝය දවසට විතරයි. හුඟක් වෙලාවට එහෙම ඉන්නේ එයාගේ ඔටුන්න හිමි පොඩි පුතා. අනිත් හාවුන්වත් මේ විදිහට දිනපතාම රොස්ත කරලයි තියෙන්නේ. උනුත් පිස්සු කෙලිනවා අර බොහොමයි. සමහරු ඩියුටියේදී හිතලම ඉරියව් මාරු කරනවා. පොළවේ උන් ඒක දැකලා අනාවැකි කියනවා. සුභාසුභ පවසනවා. ඒ අතරේ තවත් ජාවාරමක් සිද්ධ වෙනවා. ඒ තමයි අඳහාමස් පෘථුවියේ ධනවත්ම මිනිස්සුන්ගේ අධි සුඛෝපභෝගී ආහාරය වීම.